ඉතින් ඔයාලට කියන්න මම ගහකම කොළ ඔක්කොම වැටෙනවා කහ. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩාක් දවසකින් මම වීඩියෝ එකක් දාන්න හිතුවා. මම ලංකාවට ගියා සතියකට විතර. ඉතින් මාසෙක හමාරක් විතර එක දිගටම මාඩු නැතුව වැඩ කරා. ඉතින් ඊට පස්සේ තමයි අද නිමාඩුවක් ගත්තේ. මොකද ලංකාවට ගියා හකිගේ වෙඩින් එක තිබ්බා. වෙඩින් එක ඉවරලා ඇවිල්ලා පළවෙනි සතියේ නිමාඩු ගත්තේ නැහැ. ඊළඟ සතියේ තමයි නිමාඩු ගත්තේ. ඉතින් එක දිගට මාර විදිහට වැඩ කරන්න උනා. මොකද දැන් පොඩ්ඩක් වැඩ කරන තැන ෂිෆ්ට් එක පොඩ්ඩක් ලොකු වැඩ නිසා. ඉතින් අද උදේම ගෙදරට බඩු ගන්න යන්න ඕනේ. ඉතින් මම මේ බඩු ගන්න යන්න කියලා උදේම හැරලා. ඉතින් අද ඉරිදා දවසේ මේ සෙනගෙම අඩුයි සෑහෙන්න. මොකද මේ ගොඩක් අය ඊයේ පෙරේදා නම් දවස් දෙකම ගත්තාම වට්ටම් 20 වුණා වැඩ කරපු තැන. මොකද අද නම් ගොඩක් අඩු වෙයි. ඉතින් මේ මාර view එකක් තියෙනවා අද මේ මම ඔයාලට පෙන්නන්නම්. අද මාර ලස්සනයි එළියට ආවට පස්සේ මේ දවස්වල තමයි ඉතින් සීතල කාලේ පටන් ගන්න කාලේ වගේම තමයි මේ දැන් මේ ඉර නැති වීගෙන යන කාලයක්. මේ ගෙවිල යන්නේ මෙහෙ තියෙන ලස්සනම දවස් ටික. ඒ කියන්නේ මෙහෙ තියෙන ගස්වල කොළ වැටිලා. කියන්නේ ඒ කොළ පාට කොළ කහ පාට වෙලා බිමට වැටෙන කාලේ. හරි ලස්සනයි ඒ කාලෙට. ඔයාලට පේනවනේ ඉතින් මෙන්න මේ වගේ හැම ගහකම කොළ ඔක්කොම වැටෙනවා කහ පාට වල. මේ කාලේ හරි ලස්සනයි. ඉතින් මෙහෙ සීතලයි සෑහෙන්න. මේ බින් ගැටින් ගිහිල්ලා පාරමාරු වෙලා අපි යමුද බඩු ගන්න. හරිම නිදහස් අද දවස ගත්තාම මේ ඔයාලට පේනදී ගොඩක් සද්ද බද්ද ඒවා මොකුත් නැහැ. මාර නිදහස් වෙනතට නම් මේ පැත්තේ ආවම මෙහෙ ඉන්න නසරානි පොඩි උන් හැමතැන මේ හරි. මොකද මේ හරිය මෙතන ස්කූල් එකක් තියෙනවා. මේ හැපැත්තේ තියෙන එක. ඉතින් මේකට යන්න මේ වෙලාවට මේක දිගේ ඉන්නවා එන සෙට් එකක්. ඉස්සර මම මේ පැත්ත තමයි නතරලා හිටියේ. මේ හරි නිදහස්. අද මුළු දවසම ඇවිදිනවා. ඉර පායනකම් කියලා හිතාගෙන ඉන්න. බලමු අපි. ඉතින් අමාරුම දේ තමයි බඩු උස්සන් යන එක. මන් ටික දුරක් බස් එකේ ඇවිල්ලා පස්සේ පයින් යනවා. නැත්තම් මේ මල් උස්සන් යනවා කියන්නේ හරි අමාරුයි. ඉතින් අද මම පොඩ්ඩක් එළියට යන්න කියලා හරි නිදහස්. ඔයාලා කියන්නේ මාර විවයක් තියෙන දවස් ටික තමයි හරි ආසයි මෙහෙ මෙන්න මේ විදිහේ දවස් වලට. ඉතින් අද මම ඔයාලා එක්ක යන්නම් ලස්සන තැනකට. ඔය කැමරාව නැහැ. ඉතින් ෆෝන් එක තමයි දිගන්නේ මේ පාර වීඩියෝ කරන්න. කාමරේ ඇස් කරලත් නැහැ තාම. ඇවිල්ලා ඇස් කරනවා. නැත්තම් වෙලා යනවා. මෙන්න මේ වෙලාව හරි ලස්සනයි. ඕකේ. ඉතින් දැන් මං ආවේ බස් එකට නැගින්න යන්න. මං අද ඔයාලා එක්කන් යන්නේ බ්ලැක්ෆෝල්ඩ් හීල් වලට. පළවෙනිට අපි හෙට ගිහිල්ලා යමු සිටි එක පැත්තට. මං ගිය අවුරුද්දේ ගිහිල්ලා තිනවා මේකේ ඔටම් එක කාලෙට බ්ලැක්ෆෝල්ඩ් හීල් වලට. ඒ ඇත්තටම මාර ලස්සනයි. මේ ගස්වල කොළ වැටෙනවනේ. ඉතින් මේ කොළ වැටෙන එකත් එක්ක මාර ලස්සනට තියෙනවා. මම ඔයාලා එක්කන් කියලා පෙන්නන්නම් කොච්චර ලස්සනද කියලා. ඒ හරිය. ඉතින් මට බස් එකෙන් තව විනාඩි 10ක් විතර තියෙනවා. ඔයාලට පේනවා ඇති බස් ස්ක්‍රීන් එකේ ටයිම් එක පෙන්නලා තියෙනවා. මේ පැත්තෙන් බස් එක යනවා. හර තියෙනවා ඒ ගෙදර. ඉතින් ඔයාලට කියන්න මම ගිය පාරත් හරියටම මේ කාලේ වගේ මෙහෙට ආවා. ඇත්තටම හරි නිදහස්ම තැනක්. ගොඩක් අය එනවා. මම දැන් ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. කියන්නේ බස් දෙකක එන්න ඕන. මං ඉන්න ගෙදර ඉඳලා බස් දෙකක ඇවිල්ලා
මෙහෙට එන්න දින හරි ලස්සනයි ඉස්සරහට මම මාර ලස්සන ටිකක් පෙන්නවා නිවාඩු දවස ඇත්තටම මම හරිම ආසයි මෙන්න මේ වගේ ගත කරන්න. නැත්නම් සමහරක් නිවාඩු දවස් තියෙනවා මට ඇත්තට මගේ ඔළුවේ කැක්කුම හැදෙනවා. ඒ තරම් මම කාමරේට වෙලම තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ දවසක් නොවි අද දවස සුපිරිම ලස්සන දවසක් වෙනවා. අන්න ඒක නිසා ලස්සන තැන් වලට යන්. ඉතින් ඔයාලට පේනවද මේ හරියේ මේ ගස් හැදිලා තියෙන විදිහ හරි ලස්සනයි. මාර ලස්සනක් තියෙනවා වටපිටාව ගත්තහම වතුර පාරක් යනවා පල්ලෙහායින්. හරි ලස්සනයි. අපි යමු ඉස්සරහට. ඉතින් ඔයාලටම හිතනවා ඇති මේක දැක්කහම කොච්චර මේ නිදහස් පරිසරයක්ද කියලා. අද මේ අවුව වැටෙන නිසා මේ හරි ලස්සනයි. ඒ කියන්නේ අවුව උඩින් වැටෙනවා මේ ගස් වලින් වැටිලා පොළොවට වැටෙද්දී හරි ලස්සනට ඒ අවුව මේ කොළ වලින් ඒ වගේ වැටෙන. ඉතින් හරියට මේ කැලේ රෝන්ටන් ෆිල්ම් එක බලලා තියෙනවා නම් අන්නේ ෆීලින් එක ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට. මොකද ඒ වගේ තියෙනවා සමහරත් හරි ලස්සනට මේ මෙහි ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. ඉතින් ඔන්න පොඩක් ඇවිදලා මං ආවා පොඩක් ඉඳගෙන ඉන්න මේ හරිය මේ ග්‍රවුන්ඩ් එකක් වගේ තියෙන්නේ. පොඩක් සිටි එකේ හැමතැනම පේනවා මං ගිහපු තැන්. ඔයාලට පේනවාදී අවුව සැරයි. එයා පැත්තේ පේනවා මේ සිටි එක. මම පෙන්නන්නම් එඩින්බරා කාසල් එකද කියලා හරියටම දන්නේ නැහැ. කොහෙද කියලා හරියට දන්නේ නැහැ. හරි ලස්සන පේනවා ඒ පැත්තත්. ඔය ඈතින් පේන්නේ යන්නේ ඒක. ඉතින් කැලේ යන ගමන් හම්බුණා මේ මැරෙන්ට සෙට් කරලා තියෙන ඔන්චිල්ලාවක්. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මේක පැද්දොත් මේක ලණුව කැඩුනොත් එහෙම ඉතින් ඉවරටම ඉවරයි. ඔයාලට පේනවා ඇතිනේ. ඔන්න ඉතින් එළියට ගිහිල්ලා ගෙදර ආවා. දැන් නම් මහන්සි. දැන් වෙලාව 4:00ට 5ට විතර ඇති. අද දවසත් හරි ලස්සන විදිහට ගිහිල්ලා ගියා. අවුව වැටලා තියෙනවා සාම තියෙනවා අවුව. මාර නිදහසක් තියෙන්නේ අද දවස නම් මේ උදේ පටන් ගද්දී නම් දවස හොඳට තිබ්බා. හැබැයි හවසේදී පොඩ අවුල් වුණා. ඒත් ඕකේ. අද දවස හොඳයි. ලබන සතියේ තමයි ඇවිදින්න වෙන්නේ. ඉතින් එතකන් කොහෙවත් ඇවිදින්නේ නැහැ. දැන් පොඩි නිින්දක් දානවා. නිින්දක් දාලා හැරෙනවා.